Hi guys, welcome back to Raj YouTube channel. ඔන්න ඉතින් අදත් අලුත් වීඩියෝ එකක් අරන් ආවා. අද ගෙනාවේ වචන දෙකේ ඉංග්‍රීසි වාක්‍ය රටා 50ක්. ඉතින් මේ වීඩියෝ එකත් ඔයාගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගන්න උදව් වෙයි කියලා මම හිතනවා. එහෙනම් යමු වීඩියෝ එකට. පළවෙනි වාක්‍ය රටාව be careful. ප්‍රවේශම් වන්න. අපි කවුරු හරි මොනවා හරි වැඩක් කරනකොට අපි කියනවා ඒක ප්‍රවේශමින් කරන්න, ප්‍රවේශම් වන්න. අන්න ඒ වගේ වෙලාවට අපිට කියන්න පුළුවන් be careful කියලා. ඊළඟ වාක්‍ය රටාව love yourself. ඔයාට ආදරය කරන්න. දැන් අපි මේක කියනවා සමහර අය තමන්ට ආදරය කරන්නේ නැහනේ. අන්න ඒ වගේ වෙලාවට අපි කියනවා ඔයා ඔයාට කලින් ආදරය කරලා ඉන්න කියලා. එතකොට අපිට කියන්න පුළුවන් love yourself කියලා. ඊළඟ වාක්‍ය රටාව don't wink. ඇස් ගහන්න එපා. කවුරු හරි පිරුළවෙක් ඔයා දිහා බලලා ඇස් ගහනවා නම් ඔයාට එතකොට කියන්න පුළුවන් don't wink. ඇස් ගහන්න එපා. එහෙම ඔයාට කියන්න පුළුවන්. not bad. වරදක් නැහැ. කවුරු හරි ඔයාගෙන් අහනවා ඔයා හොඳින්ද ඉන්නේ කියලා. එතකොට ඔයාට කියන්න පුළුවන් not bad. වරදක් නැහැ කියලා. speak slowly. හිමින් කතා කරන්න. කවුරු හරි හයියෙන් කෑ ගහනවා. එතකොට ඔයාට කියන්න පුළුවන් speak slowly. හිමින් කතා කරන්න. ඒ විදිහට ඔයාට කියන්න පුළුවන්. well done. හොඳට කරලා තියෙනවා. කියන්නේ කවුරු හරි තරගයක් හැම දෙනලා ආවම අපිට කියන්න පුළුවන් well done. නියමට කරා, හොඳට කරා. අන්න ඒ විදිහට කියන්න නම් අපිට well done කියන එක යොදන්න පුළුවන්. good idea. හොඳ අදහසක්. අපි පිරිසක් අතර කතා කර ඉන්නකොට කෙනෙක් ඔයාට හොඳ දෙයක් කියනකොට අපිට එයාව අගය කරන්න පුළුවන් ඒක හොඳ අදහසක්. good idea. එහෙම කියලා අපිට ඒ කෙනාව අගය කරන්න පුළුවන්. ඊළඟ වාක්‍ය රටාව why now? ඇයි දැන්? මේවත් නිතර අපි අහන වාක්‍ය. ඉතින් ඒවත් ඉංග්‍රීසි වලින් මතක තියාගන්නවා නම් ගොඩක් වැදගත් වෙනවා. ඊළඟ වාක්‍ය රටාව not yet. තාම නෑ. දැන් අම්මා අහනවා ඔයා කාලෙද ඉන්නේ? නැත්නම් ඉස්කෝලේ වැඩ කළාද තියෙන්නේ කියලා. ඉතින් දේවල් කළා නැති නිසා ඔයාට කියන්න පුළුවන් not yet. තාම කරලා නෑ කියලා. එතකොට ඉතින් අම්මගෙන් බැනුම් අහන්නත් පුළුවන්. ඊළඟ වාක්‍ය රටාව බලමු. a blast. ඉතා විනෝද ජනක. a blast. ඉතා විනෝද ජනක. ඊළඟ එක I'm sick. මට අසනීපයි. I'm sick. මට අසනීපයි. don't shout. කෑ ගහන්න එපා. පොඩි ළමයි ටිකක් දඟලනවා, කෑ ගහනවා. එතකොට ඔයාට කියන්න පුළුවන් don't shout. කෑ ගහන්න එපා කියලා. වාක්‍ය no harm. හානියක් නැහැ. no harm. හානියක් නැහැ. ඒක නම් ලේසියෙන් මතක තියාගන්න. ඊළඟ වාක්‍ය රටාව never mind. ගානක් නැහැ. never mind. ගානක් නැහැ. ඊළඟ වාක්‍ය රටාව eat well. හොඳට කන්න. මේක නම් අම්මා නිතරම කියන වාක්‍යයක්. make sense. තේරුමක් තියෙනවා. make sense. තේරුමක් තියෙනවා. ඊළඟ වාක්‍ය බලමු. what's up? මොකද වෙන්නේ? කොහොමද කියන අදහසක් එකකින් එනවා. කාලයකට පස්සේ යාළුවෙක් හම් වෙනකොට අපිට කියන්න පුළුවන් what's up? කොහොමද? මොකද වෙන්නේ? ඒ විදිහට අපිට අහන්න පුළුවන්. next one. oh no. අනේ නෑ. oh no. අනේ නෑ. ඒ විදිහට අපිට කියන්න පුළුවන්. next one. on time. වෙලාවටම. ඒ කියන්නේ નિયમિત වෙලාවටම අපි වැඩ කරනවා නම් අපි ඒකට තමයි කියන්නේ on time කියලා. once more. තව එකපාරක්. once more. තව එකපාරක්. දැන් කවුරු හරි සින්දුවක් කියනකොට අපිට කියන්න පුළුවන් තව එකපාරක් කියන්න කියලා. අන්න එතකොට අපිට ඒක ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන් once more. once more. තව එකපාරක්. next one. how wonderful. කොච්චර හොඳද? how wonderful. කොච්චර හොඳද? මේවත් අපි නිතරම භාවිත කරන ඉංග්‍රීසි වාක්‍ය. ඊළඟ එක බලමු. no problem. ප්‍රශ්නයක් නැහැ. no problem. ප්‍රශ්නයක් නැහැ. ඊළඟ එක think positive. ධනාත්මකව හිතන්න. think positive. ධනාත්මකව හිතන්න. හැම වෙලේම ඍණාත්මකව හිතන කෙනෙක් දැක්කොත් අපිට කියන්න පුළුවන් ධනාත්මකව හිතන්න. think positive.
ඒ විදිහට කියන්න පුළුවන්. Next one. Let's go. අපි යමු. Let's go. අපි යමු. Nice one. හොඳ එකක්. Nice one. හොඳ එකක්. Next one. Save money. මුදල් ඉතිරි කරන්න. Save money. මුදල් ඉතිරි කරන්න. Ingest. විහිළුවට. Ingest. විහිළුවට. Help others. අනිත් අයට උදව් කරන්න. Help others. අනිත් අයට උදව් කරන්න. One day. යම් දිනක. දවසක. අන්න ඒ වගේ අදහසක් එනවා. ඒකෙන් I'm afraid. මට බයයි. I'm afraid. මට බයයි. Your mistake. ඔයාගේ වැරද්ද. Your mistake. ඔයාගේ වැරද්ද. Forget it. Forget it. ඒක අමතක කරන්න. කවුරු හරි දුකක් හරි තරහක් හරි හිතේ තියාගෙන ඉන්නකොට අපිට කියන්න පුළුවන් ඒක අමතක කරලා දාන්න. Forget it. ඒ විදිහට අපිට කියන්න පුළුවන්. Till today. අද වෙනකම්. Till today. අද වෙනකම්. Look outside. පිටත බලන්න. Look outside. පිටත බලන්න. දැන් අපි පොතක් ගමුකෝ. පොතේ අපි ප්‍රයිස් එක බලන්න ඕන නම් අපිට කියන්න පුළුවන් මේ පොතේ පිටපැත්ත බලන්න. Look outside. අන්න ඒ විදිහට අපිට කියන්න පුළුවන්. Read daily. දිනපතා කියවන්න. Read daily. දිනපතා කියවන්න. I'm tired. මට මහන්සි. I'm tired. මට මහන්සි. අම්මට කියන්න පුළුවන් අම්මේ මට මහන්සි දැන් නම් බෑ පොල් ගන්න. එහෙම කියලා. එතකොට මට මහන්සි කියන එක අපි ඉංග්‍රීසි වලින් කියන්නේ I am tired කියලා. Don't tickle. කිති කවන්න එපා. Don't tickle. කිති කවන්න එපා. දැන් කිති කවන්න එපා කියලා ඉංග්‍රීසි වලින් කියන්න ඕන උනොත් ඔයා කියන්න don't tickle කියලා. Next one. I know. මම දන්නවා. I know. මම දන්නවා. Can't help. කරන්න දෙයක් නැහැ. Can't help. කරන්න දෙයක් නැහැ. මොකක් කරේ වැඩක් කරලා අපි වැඩේ අනාගෙන ආවට පස්සේ අම්මා කියන්නේ කරන්න දෙයක් නැහැ. Can't help කියලා. Don't rush. කලබල කරන්න එපා. Don't rush. කලබල කරන්න එපා. Speak loudly. Speak loudly. හයියෙන් කතා කරන්න. ඔයාගේ හිමීට කතා කරන යාළුවට මේක කියන්න. Speak loudly. හයියෙන් කතා කරන්නනේ. ඒ විදිහට කියන්න. Any help? තව උදව් ඕනද? Any help? තව උදව් ඕනද? Just now. මේ දැන්. Just now. මේ දැන්. Don't backchat. එකට එක කියන්න එපා. Don't backchat. එකට එක කියන්න එපා. ඉතින් මේ විදිහට ඉංග්‍රීසි වාක්‍ය රට 50ක් මත ඔයාලා වෙනුවෙන් ගෙනාවා. මේ ඉංග්‍රීසි වාක්‍ය ටිකත් ඔයාගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගන්න උදව් වෙයි කියලා මම හිතනවා. මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. බයි.